right. අපි grade lesson number grade 7 වල lesson number 2 වල අන්තිම හරිය පුතේ අපි කර ඉන්නේ. Right? So we are doing in the last part of the lesson number 2 where how we are going to save or create folder and files. අපි කොහොමද ගොනුවක් සහ ගොනු බහලුමක් විවෘත කරන්නේ? ඒ ගොනු බහලුමට අපි කොහොමද ගොනුවක් දාන්නේ? ඒ දාපු ගොනුවක නම වෙනස් කරන්නේ සහ ඒ ගොනු තියෙන දන හඳුනාගන්නේ අපි ඔය ගැන තමයි කතා කරේ. So last week we studied how to create a file, how to save a file, saving a file in a folder, where is the folder is available, how we can move the folder one place to another place, so how we can say delete the folder, then after deleting if I want how can I take it, මම ෆෝල්ඩර් එක ඩිලීට් කරොත් එහෙම ඒක ඩිලීට් කරලා ආයෙ නැවත ගන්නෙ කොහොමද? ඒ වගේම යම්කිසි ෆෝල්ඩර් එකක් ඩිලීට් කරොත් permanently ඩිලීට් කරන්නේ කොහොමද කියන එකත් අපි ඉගෙන ගත්තා. So how we are going to delete permanently that folder, right? මේ වගේ දේවල් තමයි අපි last week සාකච්ඡා කරේ. ඉතින් ඒවල මොන හරි ගැටලු තියෙනවද අහන්න ඔයගලන්ට. Do you have any questions to ask on those area? මොන හරි තියෙනවද කියන ප්‍රශ්න අහන්න? අපුතේ නැද්ද? Right. If you don't have that questions, any more questions, let's move to the activity book. අපි දැන් එනම් අපි activity පොත අරන් බලමුද පොඩ්ඩක් ඒ පාඩම සම්බන්ධව. අපි බැලුවා කොහොමද ෆයිල් එකක් ඩිලීට් කරන්නේ, ෆෝල්ඩර් එකක් ඩිලීට් කරන්නේ කොහොමද? ඒක permanent delete කරන්න කොහොමද කියලාත් අපි සාකච්ඡා කළා නේද? ඊට පස්සේ අපිට තියෙනවා දැන් අද කතා කරන්න 2.6. So today we have to discuss about the 2.6 lesson. So let's identify the characteristic of a file and a folder. ගුණයක් සහ ගුණ නාමයක ගුණාංග අපි හඳුනාගන්නේ කොහොමද කියන එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. So 2.6 2.6 කියන කොටස පෙරලා ගන්න තියෙන අය පෙරලා ගන්න එක 2.6. හරිද විතුලි තියෙනවද එහෙම එකක්? Yes sir. මොකද්ද තියෙන්නේ විතුලියගේ? ගොනුවක හා ගොනු බහලුමක ගුණාංග හඳුනා ගනිමු. ගොනුවක සහ ගොනු බහලුමක ගුණාංග හඳුනා ගනිමු. Right. හොඳයි. එතකොට ඒකේ ගුණාංග හඳුනා ගන්නවා කියන්නේ මොකක්ද? අපි ඊළඟ දැනගන්න යන්නේ ඒකයි. How we are going to understand the files and folders. Right? ඊට පස්සේ අපි මුලින් හඳුනාගත්ත පුතේ කොහොමද අපි ගුණයක් එහෙම නැත්නම් ගුණ බහලුමක් කියන දෙක වෙනස. තේරුණාද? විදුලිට තේරුණාද ගුණයේ ගුණ බහලුමේ වෙනස? ඔව්. මට කියන්න බාන්න වෙනස මොකක්ද කියලා? ගොනු බහලුමක් කියන්නේ ඒ කියන්නේ මගේ ෆයිල් ඒවා එතකොට නෑ. ගුණ බහලුමක් කියන්නේ ඔයාගේ ෆයිල් නෙමෙයි. හොඳයි Tini, what is file and folder different between those? Oh, Matisha. So, a file is something that you can, it's a place where you can store data and information, and in a folder we can store many files. Yes. File is anything that we are going to save in the computer.
folder is a place where we can save files. Sometimes in a folder there can be files and some folders, right? So the file එකේ folder එකේ වෙනස හඳුනා ගන්න පුතේ නැත්තම් ගැටලුවක් වෙනවා අපිට, right? අපි හැම වෙලේම ඉන්නේ folder එකක් ඇතුළක. අපි හැම වෙලේම folder එකක් ඇතුළක. අපිට බෑ ෆයිල් එකක් ඇතුළේ ඉන්න. අපි ඉන්නේ folder එකක් ඇතුළේ. එතකොට folder එකක් ඇතුළේ තව folders තියෙන්න පුළුවන්. හැබැයි ෆයිල් එකක් ඇතුළේ folders තියෙන්න බෑ. ෆයිල් එකක් ඇතුළේ folders තියෙන්න බෑ. හරිද? හොඳයි. දැන් බලමු මම මේ කියවන්නම් පොතේ තියෙන ටික කියලා විස්තර කරන්නම්. බලමු මොකද කියන්නේ කියලා. ගොනුවක හෝ ගොනු බහලමක ප්‍රමාණය වර්ණය හා වෙනස් කළ දින ආදී ගුණාංග පවතී. ඒතර ඕනෑම ගොනුවක් ගත්තාම මේකේ විවිධ දේවල් තියෙනවා. ගොනුව ක්‍රියාත්මක කරපු දවස, ඒක අවසානට වෙනස් කරපු දවස, ඒකේ වර්ගය මොන වගේ එකක්ද, ඒකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද ආදි වශයෙන් තොරතුරු අපිට හොයා ගන්න පුළුවන්. අදාළ ගොනුව හෝ ගොනුව බහලුම මත මූසිය තුඩ ගෙන ගොස් දකුණු මූසිය බොත්තම බීමෙන් ලැබෙන මෙනුව ඇති ප්‍රොපර්ටි විධානය තෝරා ගැනීමෙන් එහි ගුණාංග දර්ශනය වේ. ඒ කියන්නේ අපිට ෆයිල් එකක හෝ ෆෝල්ඩර් එකක හෝ උඩ රයිට් ක්ලික් කරපුවාම අපිට වැටෙනවා පුංචි මෙනු එකක්. ඒකේ තියෙන පුතේ ප්‍රොපර්ටි කියලා එකක්. අන්නේ ප්‍රොපර්ටි එක ක්ලික් කරපුවම අපිට බලා ගන්න පුළුවන් ඒ ගොනුවේ විස්තර. හරි ඔයගොල්ලෝ ගා කම්පියුටර් එකක් තියෙනවනේ. ඔය ෆයිල් එකක් සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ඕපන් විත් කියලා ගිහලා බලන්න. රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් කියලා බලන්න මොනවද තියෙන්නේ කියලා. So I tried it. What happened? It showed the size and what, like MB. Yes. The It shows about the file or folder that you select at once information. ඔයා තෝරාගත්ත ෆයිල් එකේ ෆෝල්ඩර් එකේ හෝ තොරතුරු තමයි අපිට පෙන්වන්නේ ඒකේ. ඒකේ ෆයිල් එකේ සයිස් එක මොකද්ද? ෆයිල් එක කවද්ද හැදුවේ? ෆයිල් එක මොනවටද හදලා තියෙන්නේ? මේ මොන වගේ ෆයිල් එකක්ද? ඒ ආදි වශයෙන් තොරතුරු ඒකේ රැස්වලා තියෙනවා. ඉතින් අපි ඔයම් කිසි ෆයිල් එකක් ස්කෑන් කරද්දී ඔක්කොම ඕනද අපිට? ඕනේ නැහැ. ඕන දේ විතරයි අපි ගන්නෙ. right? ඕන දේ විතරයි අපි ගන්නෙ database එකෙන්. clearද? okay. ඒක ගැන ලියාගත්තද නැද්ද? නෑනේ. එහෙනම් මං කියන්නද ලියන්නේ? ඒක ඕකේ කරන්න ඕනේ. මොකද්ද? ප්‍රොපර්ටිස් ගිහලා property කියලා select කරලා properties කියලා ඊට පස්සේ okay බටන් ඕපන්. අනිසු So what's the topic? Topic is here. Right. Let's identify the characteristic of a file and folder. ඕකේ බුවා මුකුත් තුනේ නේ. ඇයි නැත්තේ? හරිද? Let's identify the characteristic of files and folder. කොහොමද අපි ඒකට යන්නේ? අදාළ ෆයිල් එකට right click කරලා යන විදිහ ලියාගන්න. Right click on the folder and select the right click on the folder ඊතලයක් okay.
හරිද? Okay, sir. ලියා ගන්න මෙහෙම. හරිද ගාවද? ඒක ලියා ගන්න එහෙමනම්. Let's identify the characteristic of a file and folder කියලා ලියලා අර යන විදිය ලියා ගන්න. Select the file, right click. එහෙම නේද කියන එක? Select the file, right click, properties කියලා ලියා ගන්න යන විදිය ලියා ගන්න එක. ලියාගත්තා. right. දැන් එහෙම ගියාම අපිට මෙනු එකක් එනවා. ඒක විස්තර තියෙනවා ඔය වගේ. දැන් මේකෙත් තියෙන ඔය වගේ විස්තර පුතා. ඔය වගේ අච්චුපත බලන්න අච්චුපතේ තියෙන එහෙම විස්තර. ඔයගොල්ලෝ මම වල තියෙන අච්චුපත. page number කීයද බලන්න. page number 19. 19. සර් වංගුවද? නෑ වගුව නෙමෙයි. අර තියෙන්නේ docs.3 properties කියලා. අන්නේ property අවශ්‍ය අන්නේ ඒක. ඒක ලියා ගන්න ඕනේ. ඔව් ලියා ගන්න පුතේ. හැමෝම ලියලා කියන්න. ලියන්න ඕන මොකද්ද සර්? ඒව ලියලා පුතේ දැන් මං කී වතාවක් කිව්වද පුතාලාට ඇහුන්නේ නැද්ද තේරුන්නේ නැද්ද? දැන් ඔයගොල්ලෝ ලියන්න ඕනේ මාතෘකා 2.6 මාතෘකාව ලිව්වද? 2.6 මාතෘකාව ලිව්වද? ඔව් සර්. හරි. ඊට පස්සේ ලියන්න මේ docs 3.docs කියලා තියෙන්නේ. අන්නේ තොරතුරු ටික ලියන්න. ඒකෙදි මේ අනවශ්‍යව දෙන්න එපා අවශ්‍ය විතරක් සිලෙක්ට් කරලා දෙන්න කියලා කියන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අපිට මොන වගේවා දෙන්න ඕනේ කියලා. ෆයිල් එකක් අපි සේව් කරපුවාම රයිට් මොනවද දෙන්නේ? ඒ ෆයිල් එකේ ටයිප් එක, ඒ ෆයිල් එක ඕපන් කරන්නේ මොන වගේ ෆයිල් එකක් එක්කද? ඊළඟට ඒ ෆයිල් එකේ GB කොච්චරක් තියෙනවද? නේද? මේ ඔක්කොම විස්තර පෙන්නුම් කරනවා. ඒ අනුව ඉතින් අපි අප්ලෝඩ් කරන දේවල් එකට දාන්න පුළුවන් ওই විදිහටම. ඒ කියන්නේ සර් දැන් මේ මෙතන දාලා තියෙන මේ මුළු කොටුවම ලියන්න ඕනද? ඒ කොටුවෙම තියෙන්නේ මොනවද කියන්න බලන්න. ෆයිල් ටයිප් එක, ෆයිල් එකේ width එක, කොහෙද තියෙන කියලා ලොකේෂන් එක, කොච්චර ප්‍රමාණයක් ලොකුද කියලා සයිස් එක නේ. අන්න ඒවා තමයි ලියන්න කියලා කියන්නේ. එතකොට සර් දින ඒව ඕනේ නැද්ද? ඈ දින වේලාවන් ඒව ඕනේ නැද්ද? දැම්මට කමක් නැහැ ඉතින් ඒවා තියෙනවනේ. සර් PDF එක දැම්මද? ආපුතේ PDF එකක් තමයි ඔය. ඈ? ඔය PDF එකක් තමයි මම ඔයාලට පේන්නේ දින මම පෙන්නන්න දාන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ. ඉන්න මම පේන්න දාන්නේ.
ඔය තියෙන්නේ ඔන්න ඕක තමයි මම කිව්ව ඔයගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා ඔක පුතේ. මෙන්න මේ let's identify the characteristic of file and folder කියලා ලියලා මෙන්න මේ වගේ නිකන් කාටුනයක් අදහසක් දාන්න. මේ තියෙන්නේ. සර් මන් දැන් ආවේ මොනවද? ඔය දාලා තියෙන පොතේ ලියා ගන්න කියලා කිව්වා. අපි කරේ මෙන්න මේ 2.6 වල let's identify the characteristic of files and folder කියලා දාලා මෙන්න මේක ලියා ගන්නකො ඒ folder එකේ විස්තර. ඉතින් අපිට ෆයිල් එකක් හෝ folder එකකට right click කරලා properties වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් විස්තර තමයි තියෙන්නේ.
ඉවරයිද? තියෙන ඉවරයිද? අන්තිම ටික සර් පොඩ්ඩක් හරි හරි කරන්න හරි කරන්න. ඔව් සර්. හරිද? දැන් මට කියන්න ඕනේ ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ කොහේ හරි ෆයිල් එකක් රයිට් ක්ලික් කරලා ඒක විස්තරේ මට කියන්න ඕනේ. ඒකද බලා ගන්න උදේ. විතුල ඉවරයිද පුතේ? විතුල ඉවරයිද? වෙලාවන් දිනයන් ටික ලියන්න සර්. හරි හරි කරන්න හරි. Latisha ඉවරච්ච අය හෑන්ඩ් රේස් කරන්න. ඉවරච්ච ඔක්කොම හෑන්ඩ් රේස් කරන්න.
රයිට් මතීෂා ඉවරයි. අනිත් එක කවුද ඉවර තව? ඉක්මනට ඉවර ගන්න අනිත් තුන් දෙනාත් ඉක්මන් කරන්න පුතේ පරක්කු වුණා නැත්තම්. කවුද? විතුලි සිංහල එක දන්නවනේ. සිංහල එක අච්චුමතුවා ගාව තියෙනව නේද විතුලි? මෙන්න මේක මේ තියෙන්නේ. ඔව් සර් ඒක තමයි ලියන්නේ. රයිට්. ඕකේ. විතුලි ඉවර නැද්ද? තා විනාඩි 5ක් දෙන්න සර්. එච්චර ළඟට ඉක්මන් කරන්නේ. මතීෂා මොකක්ද මෙතන මේ තියෙන්නේ අපිට? What we have here? The information of a file. Yes, information of a file or folder. Right? Sometimes it can be a folder, sometimes it can be a file. So whatever you can do is select that file and or the folder, right click it. Yes ma'am. Yes Matisha. Yeah. So whatever the file is available, select, right click and then go to property. So once you go to property, you will get this menu. From this menu we can find out many things. Making අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පුතේ නේද? මොකද්ද? මේ ෆයිල් එකේ නම මොකද්ද? මේ ෆයිල් එක සේව් ඕපන් වෙන්නේ මොන වගේ මැෂින් එකකින් මොන වගේ software එකකින්ද? මේ ෆයිල් එක ලොකේෂන් එක කොහෙද සේව් කරලා තියෙන්නේ? මේ ෆයිල් එකේ බයිට්ස් ප්‍රමාණය මොනවද? අන්න ඒ වගේ තොරතුරු ගොඩාක් ප්‍රස් කරලා තියෙනවා මෙතන. තේරෙනවද? අපි ඒකට තමයි කියන්නේ properties කියලා. right? properties කියන්නේ මොනවද කියලා. ඒ ගැන ඕකේද? Okay, sir. right. විදුලි මම කරමු. ඕකේ. ටිකක් වේගෙන් ලියා ගන්න කවුදවත් ඉන්නේ? අනුත්තර හරිද?
Yes, sir. Okay. විතර දැන් මොකද්ද කරන්න තියෙන්නේ අපිට? ගොනුවක හෝ ගොනුවක ගුණාංග හඳුනා ගන්න. මොකද්ද ගොනුවක හෝ ගුණාංක හා ගොනු බහලුමක ගුණාංග හඳුනා ගන්න තියෙනවා. හරි ඒක කොහොමද කරන්නේ අපි? අපි හදාගත්ත ගොනු බහලුමක ෆයිල් එක ඔබලා ඊට පස්සේ එන ඒ ටික තමයි අපේ මෙනු එක හරි ප්‍රොපර්ටිස්. හරි මෙන්න එක රයිට් ප්‍රොපර්ටිස් රයිට් දැන් අපි එහෙමනම් ඕක බලමු පුතේ පල්ලෙහාට ගිහිල්ලා හරිද තියෙනව හරිද එහෙනම් පල්ලෙහාට ගියාම තියෙනවා මෙන්න මෙතන පුතේ read only memory hidden කියලා නේද hidden කියලා තියෙන නැත්නම් read only memory කියලා තියෙනවා අපිට ඒවත් පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් මොනවා ගන්නද මේක වෙනස්කම් කරන්න එතකොට මේ වගේ ෆයිල් එකක් අපි ඕපන් කරන්න බෑ අපිට යූසර් නේම් පාස්වර්ඩ් නැතුව අපි නිකන් හරි hidden ෆයිල් එක දැම්මොත් ඒකට යූසර් නේම් පාස්වර්ඩ් දාන්න ඕනේ hidden දැම්මේ නැත්නම් අපිට උනකක් දා ගන්න පුළුවන් ක්ලියර් නේද පැහැදිලිද එතකොට මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ word processing software එකේ කියන්න බා word එකේ මේ ෆයිල් එක තියෙන word එක ඇතුලේ කියලා word එක ඇතුලේ නෙමෙයි තියෙන්නේ ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙන්නේ word එකයි ෆෝල්ඩර් එකයි දෙකක් දැන් මම උදාහරණ දෙන්න පෙන්නන එක ඇවිල්ලා මොකද්ද ඒක ඇවිල්ලා ෆයිල් එකේ ෆෝල්ඩර් එක ඇතුලේ අපිට ෆයිල්ස් දාන්න පුළුවන් හරිද රයිට් හොඳයි තව මොනවද මේ පාඩමේ ඔයගොල්ලන්ට අහන්න තියෙන්නේ කොහොමද ඔයගොල්ලෝ මේ මෙනු එක ගත්තේ කොහොමද මේ මෙනු එක ගත්තේ කොහොමද මවුස් එකේ මේක රයිට් ක්ලික් කරා නේද මෙහෙම රයිට් ක්ලික් කරා මෙතනදී අපිට තියෙන ටයිප් කරන්න අවස්ථාව ටයිප් කරලා ඕකේ කිව්වම මේක මෙතනට එනවා ක්ලියර් නේද හොඳයි දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා ඒකේ තව තොරතුරු ඔයගොල්ලන්ට ඔන්න සම්මරියක් කරන මේ පාඩමත් ඉවර වෙනවාද හරි ශාරංශය ටක් ගාලා බලන්න මම විනාඩි දෙකක් වගේ දෙන්නම් ටක් ගාලා මුල ඉඳලා බලලා ගන්න මුල ඉඳලා කිව්වේ දෙක පාඩම දෙවෙනි පාඩමේ right go through the second lesson from the textbook from beginning to up to finish so today itself we finished that the lesson number 2 දෙවෙනි පාඩමත් අපි ඔන්න ඉවර කරා දැන් කුල පොතක් අරගෙන ටයිප් කරන්න කියවන බලන්න පටන් ගන්නවා මොකද තියනවාද ගැටලු තියනවාද දැන් සාරාංශය කියවලා බලන්න ඕනේ විතරි සාරාංශය කියවන්න ඕනේ ඊට අමතරව පාඩම් බලන්න මොකද්ද කියලා අපලා තියෙන ගැටලු කියලා මම ප්‍රශ්න අහන්න යන්නේ ඔයගොල්ලන්ගෙන් ඒකයි Sir, what are the what
What are the storage devices inside the magnetic media? Magnetic media. Hmm. CD. Sorry, magnetic media no. Magnetic media you can say hard disk. Hard disk Hmm. is one magnetic media for the storage device. Okay. Then solid state in That is the not. That is workbook. not. That is something else. In Solid the state is workbook, solid state is a there. different type होता. Okay. Hard disk, floppy disk, you can take as solid, not solid state. You can take as magnetic, right? Phone. විදුලි කියන් ටක් ගාලා මොනවද තියෙන ගැටලු? විදුලි පේපර් එක කියවන්න. සර් මොකක්ද කිව්වේ මම දැන් සමරි එක පොඩ්ඩක් බලා ගන්න කියලා කිව්වේ. නැත්නම් මුළු පාඩම පොඩ්ඩක් බලන්න මම ප්‍රශ්න අහන ඔයගොල්ලන්ගේ. හරිද බලාගත්තද? right එහෙනම් යන්න බලන්න ඇක්ටිවිටි පොතට. ඇක්ටිවිටි පොතට යන්න. ඇක්ටිවිටි පොතේ බලන්න පුතා ඔයගොල්ලෝ කළාද කියලා 1.1 කළාද කියලා බලන්න. කළා. 1.2 කරා 1.3 කරේ නෑ නේද? 1.2 වල මේක කරාද? නෑනේ. හරි වෙරි දාන එක. ඒක කරෙත් නෑ 1.3 කරෙත් නෑ හරි 1 point නෑ මම කතා කරන්නේ 1.3 නෙවෙයි 1.2 නේ. 1.2 වල එක කරාද? 1.2 එකේ එක ප්‍රශ්නේ කරා දෙක දෙක කරේ නෑ හරි දෙකේ ඉඳලා පටන් ගමු වෙන අපි දැන් ටක් ගාලා. පටන් ගන්න දෙකේ ඉඳලා. දෙක අපි කරනෝනේ. ඒකනේ මට මතකයි කළා වගේ. සර් ඇක්ටිවිටි 1.3 කරා හරි එහෙමනම් යන්න 1.3 ඔව් 1.3 කළා. සර් පළවෙනි පාඩම ඉවර කරා කළා ඇක්ටිවිටි ඉවර කළා. ඒකේ මොනවද අහන්න තියෙනවද? මොනවද තියෙනවද ඒකේ අහන්න පුතේ? හොඳයි එහෙමනම් අපි යමු අලුත් පාඩමට. ඔපරේටින් සිස්ටම් කියන පාඩමට. right මාතෘකාව ලියා ගන්න. ඔපරේටින් සිස්ටම් එහෙම නැත්නම් අපි කියනවා අනේ ඔව් ඔව්
sorry තුන්වෙනි පාඩම security of the computer system කියලා. So are you asking questions? ආපුතේ Questions. so we are going to write down the lesson number 3. Lesson number 3 security of the computer system. So are තුන්වෙනි you going to ask? 5 point මොකද පුතේ? Are you going to ask questions from the second lesson? You want to ask the question? No. No, Just no, no, start. no. No, I'm asking to you. No. We will do that one in the activity book. Right? So we finished now that one. Hi. Right? Activity we did know. Right. Therefore, we'll move to the 1.2 කරානේ 1 point ඔක්කොම කරානේ. කරලා ඉවරලා ඒකේ 2 points කරාද පුතා අපි? නෑ සර්. ආයෙන 2 points කරලා ඉමු නේ කරේ නැත්තම්. 2 points activity එක 2 points 1 කරන්නකෝ එන. Activity 2.1. විදුලි 2.1 activity කරන්න පටන් ගන්න. list 5 tasks performed by operating system. මෙහුම් පද්ධතියෙන් කරන කාර්යයන් පහක් ලියන්න. sorry list කරන්න. ඔව්. මොකද සර් අපි මේ ලියන පොතේනේ ලියන්න ඕන. ඔව් පුතේ ලියන පොතේ තමයි ලියන්නේ activity කියලා ලියලා ක්‍රියාකාරකම් එක ක්‍රියාකාරකම් උදාහරණයක් ඉස්සලා මාතෘකාවට මෙහුම් පද්ධති කියලා මාතෘකාව ලියන්න. ඊට පස්සේ ක්‍රියාකාරකම් 2.1 කියලා ලියලා ඒකේ අංක 1 දාලා මාතෘකාව ලියන්න. ප්‍රශ්න ලියලා උත්තර ලියන්න. ප්‍රශ්නත් ලියන්න ඕනද සර්? නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ නේ පුතේ. පොත බලපුවම නැත්නම් ඔයා හොල්මන් වෙනවනේ. ඔයාගාව ඇක්ටිවිටි පොත එක්ස්ට්‍රා තියෙනවා නම් එහෙනම් මේකෙම කරන්න කමක් නැහැ. හරිද? ඇක්ටිවිටි පොත නැති නිසා මම කිව්වේ ලියලා ලියා ගන්න කියලා. තිනියු තේරුණාද? You write down the lesson number 2 operating system and activity 2.1 lesson number 1 කියලා ලියලා මෙන්න මේ ප්‍රශ්න ලියලා උත්තර ලියන්න. හැකි වෙලාවෙ අපි පොතේ දෙන්න ඕනේ නැත ඇක්ටිවිටි බුක් නෑ එකට පුතා පොත තියෙනවා. හැමෝටම පොත් නෑනේ. දැන් ඔය පොත ඔහම ලිව්වොත් ඔයාලා ඉස්කෝලේ වැඩ කරගන්න බැර වෙනවනේ. ඒ නිසා පොත ඔහම තියෙද්දි ඔයගොල්ලෝ මේ 2.1 කියලා ලියලා අංක 1 දාලා මේ ප්‍රශ්න ලියලා ලියන පොතේ උත්තර ටික ලියන්න. හරි සර්. සර් පළවෙනි පාඩමේ මම ඇක්ටිවිටි බුක් එක කරලා. ඒකනේ දැන් ඉස්කෝලෙන් කරන්න කොහොමද කරන්නේ ඒකෝල? කමන්නේ දැන් දෙවෙනි පාඩම කරන්නකො මේ විදිහට. හරි සර්. දැන් ඇති දැන් දියත් ඇති මොටයක් හොදන්න කියන මොටයක් හොදන්න දැන් පැයක් නිදියගත්තා
සර් දෙවෙනි එකට ABC දාලා මැච් කරන්නද? මොකද පුතේ? ඒ දෙවෙනි එකට අර දෙවෙනි ABC එකට ABC කියලා හරියක ලියන්න. හරි ටීචර්. හරි ABC සර්. කියලා ලියලා A එකට එන හරියක B එකට හරියක C මොකද කියලා ඉස්සරහින් ලියන්න. එකසේ මෙහෙම ගන්න පුළුවන්. ඒක ලේසිනේ ඒක විදිහට. ඒ විදිහට වට ලේසිනේ. A කියලා දැම්මා. A එකට එන්න ඕන එක මේකෙන් හොයලා ලියන්න A එකට ඉස්සරහින්. එහෙම ලේසි වට නැත්නම් අනිත් එක අමාරුයි. B කියලා දැම්මා B කියන එන්න ඕන එක මේ අනිත් පැත්තේ මොකද්ද කියලා හොයලා ඒක B කියන ඉස්සරහින් ලියන්න. හරි සර්. Sir, how many are there? G. How many are there? Sir, You don't have the book with you? no, sir, it's at home today. But I have sent you that PDF, no puta. Don't you have the PDF even? When did you send that, sir? Why I have sent all the time, no? Uh, Okay, send me a message. I will send it to you now. In WhatsApp, send me a message and I will send it to you. Then පුතා මෙතන කියන්නේ පිවිස. sir, I have done yours. okay, right then go ahead with 2.2. 2.2 කරලා නැත කරන්න. 2.2ත් කරලා නැත කරන්න. විතුලි කෝ 2.2ත් කරන්න පුතේ. Okay sir.
අපි බලමුද පුතේ? 2.1 එකද? මතීෂා එනවද? හරි. ඒකේ 2.1 1.1 නේ. Right. List 5 tasks performed by operating system. මෙවුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන අරමුණු පහක් ලියන්න කියලා කියනවා. මොකද්ද විතුලි? පරිශීලකයාට පරිගණකය සම්බන්ධ පහසුවෙන් සම්බන්ධ වීමට සඳහා පරිශීලක අනුගමනයක් සැපයයි. මාධ්‍ය සැකසුම් ඒකකයේ කාර්ය පාලනය කරයි. පරිගණකයේ මතකය නිසිලෙස හසුරවයි. ආචයන උපාංගවලට අදාළ ක්‍රියා පාලනය කරයි. ගොනු සහ ගොනු බහරුන් නිසිලෙස සැකසීමට අදාළ කටයුතු සිදු කරයි. හරියටම හරි. උත්තර ටික හරි. Tinu, what's your answer? 2.1 first one. 2.1. List 5 tasks performed by the computer operating system. Protect the computer by passwords. Manage the hardware. Control the functions by CPU. Manage the computer memory. Provide the interface. Provide the interface තමයි ඉස්සලාම කියන්නේ. ඒක තමයි අන්තිමට කිව්වා යා. කමන්නේ. Okay, අනුත්තර. Manages the hardware, manages the computer memory, help to provide user interface to work easily, control the activities to storage device, control the activities related to Related to memory memory there. storage devices. Storage devices. Storage device can memory, right? Okay, Matisha. Matisha. Matisha go නැද්ද? හොඳයි. right. ඒ ටික ඔක්කොම හරි ඈ. හරි දාගන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ බලන්න. Match the following operating system with its commercial logo. Commercial logo. මොකද්ද මේ commercial logo කියන්නේ? Launch ඒකේ ලාංඡනයේද? ඒ අදාළ එකේ ලාංඡනයට නේද? commercial logo කියන්නේ ඒකටයි. හරි. පළවෙනි එක A. ඒක අපි දන්නවා අනිවාර්යයෙන් මොකද්ද කියලා නේද? ඒක මොකද්ද? Windows. Microsoft Windows. Microsoft Windows. B එක මොකක්ද දෙන්න ඕනේ? Microsoft DOS. Very good. Microsoft DOS. C එක Ubuntu. Ubuntu. D එක Fedora. ඊළඟට E එක Android. Android. F එක iOS. මෙතන iOS කියලා ගන්න නෑනේ. Apple Mac. Apple Macintosh නැත්නම් Mac OS. iOS කියලා ගන්න නෑ මේකේ. මෙතන මේ පැත්තේ නෑනේ iOS කියලා අතන අරගෙන ඒක තිබුණාට හරියන්නේ නෑනේ.
මේ පැත්තේ තියෙන එක යා කරන්න ඕනේ. ඊළඟට G එක BlackBerry OS. BlackBerry OS. BlackBerry OS. පැහැදිලි නේද? හොඳයි දැන් ඊළඟට අපිට තිබුණේ කරන්න 2.2 2.2 ඒකේ තියෙනවා පුතේ what are computer storage device computer storage device කියන්නේ මොනවද කියලා අහනවා මොනවද විදුලි Data and instructions are in different documents like photos, videos, songs, painting. අනුත්තර එතකොට විදුලි මොකද්ද මොනවද පරිගණක ආචාර්ය උපාංග කියන්නේ මොනවද කියලා අහන්නේ විදුලි ලිව්වේ නැද්ද පරිගණකයේ සතු දත්ත තොරතුරු වැඩසටහන් ආදිය තැන්පත් කිරීම සඳහා උපයෝගී කරගන්නා උපක්‍රමය පරිගණක ආචරණ උපක්‍රම ක්‍රමය හරියටම හරි ඒක තමයි උත්තරේ මොකද්ද පරිගණක storage device are the devices which we use to store data in the computer right all the equipment that are being used to store in the data right ඕක තමයි එන්නේ එකට හරිද හොඳයි අපි පුතේ Mobile devices which are used to store data information are programs that belong to storage device. yes හරි දැන් අපි 2.2 වල දෙකේ ඉඳලා අපි ඊළඟ දවසේ කරමු right අපි නම් අදට නතර කරමු අපි next week උතර ඉඳලා ඒ දෙක කරගෙන යමු right සටහනක් දාගන්න මම ලබන සුමානේ අහපම කොහෙන්ද නතර කරේ කියලා උඩින් බල ඉන්න බෑ ටක් ගාලා කියන මේ කරා අපි දෙවෙනි activity 2.2 පටන් ගත්තා මෙන්න එහෙම කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ හරි නේද පුතේ නා right විදුලි අර වීඩියෝ ටික බලන්න ඕනේ හැමදාම එන්න ඕනේ තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ හරිද සර් සද්දවිදිට මම දන්නේ නැහැනේ මොකද්ද කියලා මට කියන්න එපා නැත්නම් මම දන්නේ නැහැනේ right එහෙනම් අපි අද නතර කරමු පුතේ නම් god bless you උසර්ණයි ජෙසුවිටයි God bless you, sir. Bye, sir. Good night, sir.